YouTube channel. කොහොමද ඉතින් ඔයාලට මම හිතනවා ඔයාලා වෙනද වගේම හොඳින් සතුටින් ඇති කියලා. ඉතින් මේ සැරේ ඔන්න මම shopping vlog එකක් තමයි අරගෙන ආවේ. මුළු අවුරුද්දටම පළවෙනි සැරේට සහ අන්තිම සැරේට පොඩ්ඩක් ලොකු ගාණක් වියදම් කරලා shopping කරා මේ සැරේ. ඉතින් අප්බලු මත් එක්කනේ යන shopping. ඉතින් මම ගියේ මුලින්ම ගියේ පින්ක් ආකේඩ් එකට. ඉතින් පින්ක් ආකේඩ් එකේ ඇඳුම් නම් මට හරියට වගේ එහෙම ලොකුට හම්බුන්නේ නැහැ. හැබැයි ඒකේ කියන්නේ විවිධාකාර දේවල් ගොඩාක් තියෙනවා වර්ග. ඉතින් ඒ වයින් අපිට තෝරගන්න බැරි තරම් පිස්සු වැදෙන තරම් ලස්සන දේවල් ගොඩාක් තියෙනවා. ඒ මම වීඩියෝස් වල දැක්කා වගේම. හැබැයි ඒ කියන්නේ හැන්ඩ් බෑග්ස් එහෙමත් මට එච්චරටම සෙට් වෙනේව තිබෙන්නේ නැහැ. සෙරප්පු සපත්තු හරියටම මට අතන බලන්න බැරි වුණා. මේක ගොඩක් ලොකුයිනේ. ඉතින් මම ගොඩක්ම ගියේ ඉතින් අර බේස්මන්ට් ෆ්ලෝර් එකේ තියෙන ජුවලරිස් ඒ පැත්ත නම් කියලා වැඩක් නැහැ. පිස්සු හැදෙනවා. විවිධාකාර ඩිසයින්ස් ගොඩාක් තියෙනවා. ඇත්තටම තෝරගන්න බැරි තරම් ලස්සන ඩිසයින්ස් ගොඩක් තියෙනවා. නෙක්ලසස් ද බ්‍රේස්ලට්ස් ද රින්ග්ස් ද ඔයගලන්ට ඕන ජාතිය ඕන ජුවලරි එකක් මම හිතන්නේ ඉතින් ගන්න පුළුවන්. හැම ජාතියක්ම තියෙනවා. ඉස්සර ලොකු වෙරයිටි එකක් මම දැකලා නැහැ. ඇත්තටම ඒ වගේ ඩිසයින්ස් ගොඩක එහෙම දැකලා නැහැ. ඉතින් මම ගන්න කියලා හිතන් ගියපු නැති දේවල් ඉතින් ටිකක්කුත් ගත්තා. ඇත්තටම දැක්කම ඉතින් ගන්න හිතන විදිහට තමයි මේවා තියෙන්නේ. ඉයරින්ග්ස් මේ විදිහට ලස්සන ඒවා ගොඩාක් තියෙනවා. ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා රීසනබල් ප්‍රයිසස් වලට. ඉතින් ඒ නිසා මේක ප්‍රොමෝෂන් එකක් නෙවෙයි. ඇත්තටම මට හිතුණු දේ තමයි මම මේ කියන්නේ. ඉතින් ඇත්තටම ඔයාලත් ගිහිල්ලා බලන්න වටිනවා මේක. නෙක්ලසස් නම් ඇත්තටම මාරම ගොඩක් තිබ්බා. ඩිසයින්ස් ගොඩකින්. ගන්න shopping කරන්න ගියත් ලස්සන earrings තියෙන තැනක් හම්බුනොත් මම අනිවාර්යයෙන්ම earrings එක පෙයා එකක් හරි ගන්නවා. ඉතින් මම හරි මාස එක type එකේ earrings දාන්න. ඉතින් මේ දෙක හරියම ලස්සනයි. මට ඒ දෙකේ මොකද්ද කියලා තෝරගන්න හිතා ගන්න බැරි වුණා. මට දැන් මතකත් නැහැ මොකද්ද ගත්තේ කියලා. ඉතින් කොහොම හරි ඊට පස්සේ මම ඇත්තටම ගියේ මට hospital එකට ඒ කියන්නේ hospital අරන් යන hand bags උයි shoes උයි ගන්න. ඒව මට හම්බුන්නේ නැහැ. pink arcade එකෙන්. ඉතින් handbags නම් ඇත්තටම මට හම්බුන්නේ නැහැ. shoes මට බලන්න බැරි වුණ නිසා ඊට පස්සේ මම එළියට බැස්සම තමයි මතක් වුණේ. ඊට පස්සේ මම එතනම තියෙන candy එකට ගියා. ඉතින් ඒකෙන් මම ඒ ඕන දේවල් ටික අරගෙන ඊට පස්සේ ගෙදර ආවා. හායි මම ආවා ගෙදර. ඉතින් මම හිතුවා ඔයාලට පෙන්නන්න මොනවද මම ගත්තේ කියලා. ඉතින් අද ගොඩක් වියදම් වුණා. හැබැයි ඉතින් අවුරුද්දටම එක සැරයක් කියලා හිතාගෙන මම ඉතින් බඩු ගත්තා. එහෙම තමයි අපිව සතුටු කරන්න ඉතින් අපි වියදම් කරන්න තෝ කවුද වියදම් කරන්නේ? ඒකෙන් තනික හොඳයි. හැම ඇස්පෙක්ට් එකෙම හිමිතරම හොඳයි. ඉතින් මට අතරම ගිල්ටි එච්චර වියදම් කරාම ගිල්ටි. ඊට පස්සේ මට හිතුණා ඇයි අපි එහෙම වෙන්නේ? අපි වෙනුවෙන් වියදම් කරන්නේ ඇයි අපි ගිල්ටි වෙන්නේ කියලා. Now I don't feel guilty. මට හිතුණා මේ ඔක්කොම useful දේවල් නම් ගත්තේ. කිසිම useful නැති දේවල් ගත්තේ නැහැ. So I'm happy. Okay, let's see. මුලින්ම මම පෙන්නන්න මම ගියේ pink arcade එකටයි candy එකටයි දෙහිවල. ඉතින් pink arcade එකේ මම ගත්තා මෙන්න මේ තියෙන මේ bed sheets pillow cases bed sheets ඔක්කොම තියෙන එකක්. ඒකෙන් මම දෙකක් ගත්තා අපේ නංගිටත් එක්ක. ඒකේ ඉතින් මෙන්න මේ ගාන තමයි ඉන්නේ. හරිද? මගේ price පොඩ්ඩක් පේනවා කියලා හිතුවා කවුරුත් prices දාන්න නැති නිසා. ඒ જાතියෙම අනේ මම
අපි නගිටයි මටයි ගද්දි මම මේ එකම ජාතියෙන් තමයි ගන්න. බෝතලයක් ගත්තා. බෝතලයක් ගත්තා මේ තියෙන්නේ මගේ ඉන්ටර්න් වලට මම පාවිච්චි කරපු බෝතලේ. ඒක හරිම ලොකුයි ලන්තෑරුමක් වගේ. නේ. මම මේ බෝතලේ හරිම ආදරෙයි. මගේ ඉන්ටර්න්ෂිප් එකේ මුළු අවුරුද්දම මම පාවිච්චි කරේ මේ බෝතලේ. ඒක කොච්චරද? මේක මැකිලා ගියාම කොයිද? කොහොමද මේක ලීටර් එකමාරක් විතර මම එකන්නේ තිබ්බා. ඒක උස්සන් යන්න ඒ කියන්නේ අතම උස්සන් යන අමාරුයි. මම කාඩස් ඉඳන් බෝඩ් එකටයි බෝඩ් එකකින් කාඩස් වලටයි ට්‍රැවල් කරන්නේ. ඒ නිසා ලොකු ප්‍රශ්නයක් නෑ. ඒක පිළිලා තිබ්බ. ඒක විතරයි වරකට තියෙන අතරම බෑ ඒකේ. අනිත් එක ස්ටෙප් එකයි ඔය චුට්ටක් බඩ මොනවාරිනේ. දැන් මම ගොඩක් මේ ගෙදර ඉඳන් මෙහෙට යන නිසා මේක පුරවන්න කොහොමද තරම් යන්නේ වතුර. අද මේක වැඩි. ඉතින් මම එච්චර වෙලා ඕල්ල කිව්වේ නෑනේ. ඒ නිසා මම පොඩි බෝතලයක් ගත්තා. ඒක මිලිලීටර් 750යි. මම මේ බෝතල් වල දකින හරිම හොඳ දෙයක් තමයි ඕනම කෙනෙක්ට මේ වතුර බොන්න ආස හිතෙන විදිහට මෙන්න මේ වගේව ගහලා තියෙනවා. මේ බෝතලේ 2450යි. හරිද? good morning. ඊට පස්සේ do it for yourself. වතුර බොන්න encourage කරනවා. මම බෝතලයක් වුණත් කොච්චර positive ද කියලා. keep trying කියලා 9 am වලට 1 pm වලට ඒගොල්ලෝ වෙලාවත් එකම දාලා තියෙනවා replenish energy. 3 pm don't give up. 5 pm whoop whoop. 5 pm වෙද්දි ඉවර වෙන්න තමයි බෝතලේ හදලා තියෙන්නේ. හැබැයි ඊට වඩා වතුර බොනවා නම් ඇත්තටම හොඳයි. මේ බෝතලෙත් ඒ විදිහටම මාක් කරලා තිබ්බා. මම තියෙන බෝතල තමයි ඉවරලා. හරි. එතකොට ඔය පැත්තේ ගහලා තියෙන yes you can get. හරි ඒක හරි. මේ තුක මේ cute bag එකක්. sunglasses එකක් ගත්තා. ඒක ලස්සනයි. මේක නම් ගණන් 4450. හැබැයි ඒක ලස්සනයි. මං ගාව තියෙනවා black එකක්. Okay, how do I look? Nice, no? peanut butter එකක් ගත්තා. flower vase එකක්. මේක ලස්සනයි. මට මේක දැක්කම ඒ කියන්නේ මගේ room එකේ වැඩියෙන් තියෙන blue නේ. ඉතින් මම හිතුවා blue එකක් ගන්න. room එකේ තියන්න. මේක ඇතුලේ තියෙනව හැලෙන්නෙත් නෑ. මොනවාද මන්දේ තියෙන්නේ. අනිත් එක මේක එච්චර ගාණක් නෑ. 1250යි. මේ ඔක්කොම එකකින් ගත්තා. pink එකකින් ගත්තා. okay, made in China. Great. Hi. rings. හරිද අපිට හරියන විදිහේ rings එහෙනම් හරියට rings හම්බ වෙන්නෙම නැහැ. ඔයගොල්ලෝ ගිහිල්ලා කඩවල වල බලලා තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා. එහෙම rings හරියන්නේ නැහැ. ඉතින් හම්බ වෙන්නේ නැහැ. පළතුරකින් තමයි හම්බ වෙන්නේ. ඉතින් මේකේ bracelet දෙකයිද එකයිද මොකද එකක් නේ. bracelet එකයි rings තුනයි gold silver දෙකම මම ගත්තා. මේ තියෙන මේ adjustable මේ rings adjustable. මේ එක set එකක් මෙච්චරක් වෙන්නේ. ගාන පේනවනේ ඔයාලට. හරි. ඉතින් දෙකක්. ඊට පස්සේ මෙන්න මේක නම් අපේ නංගිට මොනවද මේ toenails set එකක්. ඉතින් මම මෙන්න මේ light color එකක් තමයි ගත්තේ. මේක මෙන්න මෙච්චර තමයි price එක. මේක කේරින් හකුකේ. see මම දන්නේ මම හිතන්නේ ඔයාලට හරියට පේනවා කියලා. ඒක ලස්සනයි. ආයේ මෙන්න මේ මාලෙකුත් අරගෙන මම මේ වගේ මාල ගොඩාක් තිබ්බා. මේකේ තියෙන්නේ හાર્ට් තුනක්. මේක නේද හොස්පිටල් එකට උනත් දාන්න පුළුවන් නේ. කලර්ස් තුනකින් තියෙනවා. ගෝල්ඩ් එකයි නිකන් අර සිල්වර් එකයි තමයි මොකක්ද මන් දන්නේ පාටක්. පේන්නේ නැහැ හරියට. ඒකේ ප්‍රයිස් එක අම්මෝ ගන්න චුට්ටක් ගණන්. දැන් මේ මට බෑ මේව දාන්න. දැන් මේ අවස්ථාවේදී I don't know හાર્ට් වගේ පේනවද? හાર્ට් තුනක් තමයි තියෙන්නේ. මට එතන charm මාලයක් කියලා තව එක ගොඩාක් ඩිසයින් ලොකු ඩිසයින් තියෙන මාල ගොඩක් තිබ්බා. ඒක නම් දාලා පෙන්නන්න පුළුවන්. එක ලොකු මාලයක්. එක සාරි එකකට වගේ හොඳයි. මේක එකක්. see ලස්සනයි නේද මේ? අර wings එක තියෙන මේක
ගත්ත ඉතින් පොඩ්ඩක් ගණන් හැබැයි අම්මෝ ඒක 1000කට කිට්ටුයි. ඇයි මම මේක ගත්තේ? ඒක නම් වැඩි. ඒක ගන්න වැඩි. I agree. මම බලලා ඉතින් පොඩ කඩුවට තියෙන තමයි ගන්නෙ. බලන්න මේක දැම්මම ලස්සන. I don't know. Anyway, it's too much. I know. It's okay. Just once. And this one, it's so good. Let me zoom in on camera. මේ බලන්න මේ earrings දෙක ලස්සනයිනේ. ඒක තමිල් ලුක් එකකට හරියම ලස්සනයි. ඒක මොන ගාන? 650යි. හරි. ඒක ගන්න හරිම ලාභයි. මම එක දවසක් earrings දෙකක් අරගෙන ඉතින් ඊට වඩා මේක ලාභයිනේ 650ට. මේ දැන් මම පේනවා නම් කැන්ඩි එකෙන් ගත්තා. එතනින් මම ගත්තේ සපත්තු and handbag විතරයි. මොකද මම මේ අර ඉච්චෝ කාලේ අර මෙහෙම බෑග්පැක් එකක් තමයි අරගෙන ගියේ. දැන් මට ලැජ්ජයි ඒක අරන් යන්න. ඒක ගැලපෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. ඉස්කෝලේ යනවා වගේ බෑග්පැක් එකක් අරන් යන්ති. ඉතින් ඒ නිසා මම මේ handbags ටිකක් ගත්තා. ටිකක් කිව්වට 3යි ගත්තේ. තව shoes කියන්නේ මම ඒවත් ඒ කාලේ ගත්තා. මේ අවුරුදු මුලද කොහෙද ඉතින් ඒවා දැන් අනේ මම දන්නේ ඒවා මේ අර අඩිය ගෙවෙනවනේ ටිකක් කළා ඇද්දු ලිස්සනවා. ඉතින් ඒ නිසා මම ආයේ මේ shoes ඒ පෙරස 3ක් තමයි ගත්තේ. මේක තමයි ලොකුම. See, these are good. ඒක ලොකුයි ලස්සනයි. price පේනවද 2995යි කියන්නේ 3000යි හරි. ඒක see අනිත් එක black එකක් ගත්තා. ඒක ඉතින් අනිත් එකට අරන් පුළුවන් නේ. ඒක කීයද? ඒක 2000ක් විතර 2095ට. ඇත්තටම මේ වගේ ලොකු බෑග් ලාභයි. චූටියට හදලා තියෙන බෑග් තමයි ගන්න. ඉතින් ඒ නිසා ප්‍රශ්න නැහැ මට ලොකුට. ඉතින් මට මේ ස්ටෙප් එක දාන්නයි ස්ටෙප් එකයි මේ පතුරු බෝතලේ දාන්න ඕනේ. නැත්තම් මට ලොකු බෑග් එකක් ඕනේ නැහැ. ස්ටෙප් එකේ අර කේස් එක ලොකුයි. ස්ටෙප් එක දාන්න මම මොකක් හරි එකක් අරගෙන නැත්තම්. ස්ටෙප් එකේ ඉච්චර ලොකු නෑ කේස් එක ලොකු. හරි. මම තමයි. ඒක සිල් දෙකකුත් තියෙනවා. It's a pink bag. මට රෝස පාට ඇඳුම් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ සාපේක්ෂව ගොඩක් තියෙනවා. මේකත් 2695යි. Okay. See, it's nice. Yes. ඒකත් පිටිපස්සේ සෙට් එකක් තියෙනවා. ඒකත් මේවා දෙකක් තියෙනවා. මම heels දාන්න ආසයි. හැබැයි හැම දිගටම heels දාන්න බෑ. අමාරුයි. ඒ නිසා මම කියන්නේ චෝකල්න ෆ්ලැට් සිරප් තමයි දැම්මේ. මොකද චෝකල් හෙට දුවනවා මීට දුවනවා. heels දාගෙන ඔබ ගන්න බෑනේ. ඒක මම දැන් ගත්තේ වෙන මේ වගේ බා. මේක මෙච්චරයි ගන්න. I don't know whether you can see this. Anyway, this is nice. ඒක කීයද? පේනවද? කොහමද ඉතින් 3000 විතර නේද? ඊට පස්සේ එක තමයි ආස. ඉන් ගොඩක් ගන්න පුළුවන් ද කියලා දන්නේ නැහැ. This is so nice. 2595. I don't know whether I will wear this to hospital, but this is like important in life. These type of things are important in life. Sounds like happiness. So that's my shopping. මම අද ගිහලා කරපු shopping ටික ඔය ඒක ඉතින් ටිකක් ලොක් ගන්න ගියා. At the end of the day, I'm happy. That's it. For this vlog. ඉතින් මට ඔයාලට medical related vlog එකක් ඇත්තටම ඊළඟදී එන්න බැරි වුණානේ. ඉතින් මම ඊළඟ සතියේදී
Q&A එකක් අරගෙන එන්නම්. ඉතින් ඒ Q&A එකට ඉගෙන ඔයාලා අහ ප්‍රශ්නක් තියෙනවා. හැබැයි ඔයාලා තව මොනවා හරි දැනගන්න ආස දේවල් තියෙනවා නම් මෙඩිකල් ලයිෆ් එක ගැන, ෆැකල්ටි ලයිෆ් එක ගැන, එතකොට නම් තව ඔයාලා මගෙන් අහන්නේ ඩොක්ටර්ස්ලාගේ ලයිෆ් එක ගැන ඒ වගේ දේවල් මොනවා හරි තව තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම ඒවට උත්තර අරගෙන ලබන සතියේ එන්න. තාමත් ඔයාලා මගේ vlogs බලනවා විතරයි නම් මගේ channel එක subscribe කරලා නැත්තම් මම ඔයාලට තරහයි. ඉක්මනටම channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. ඉතින් තවත් අලුත් ලස්සන vlog එකක් අරගෙන මම ඊළඟ සතියේ එනවා. එතකම් ඔයාලා හැමෝටම bye.